කවියාටෙච් නොදන්නා දේ දැනගන්න. නාම සාදරයෙන් පිළිගන්නවා කවියාටෙච් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඔයගේ Facebook application එක ආරක්ෂිතද කියලා. ඉතින් ගොඩක් අය පාවිච්චි කරන මේ Facebook application එක Taman දන්නෙත් නැතුව තව කෙනෙක් තමන්ගේ Facebook account එක පාවිච්චි කරනවා. ඉතින් Taman නොදැනීම තමන්ගේ Facebook account එකේ තියෙන post තව කෙනෙක් share කරලා වෙන post තමන්ගේ Facebook account එකට දාලා තියෙනවා. ඉතින් Tamanටත් නොදැනීම තමන්ගේ Facebook account එක වෙන කෙනෙක් පාවිච්චි කරනවද කියලා සහ ඔයාගේ Facebook account එක දැනටමත් ආරක්ෂිතද කියලා බලාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. දිනපතා අලුත් වීඩියෝස් බලන්න කවියාටෙච් subscribe කරන්න bell icon එකත් click කරන්න. ඔයාගේ phone එකේ Facebook application එක මෙන්න මේ විදිහට open කරගන්න ඕන. Facebook application එක මේ විදිහට open කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ profile icon එක තියෙනවා දකුණු අත පැත්තේ උඩ. ඔයාගේ profile icon එක ළඟ මේ විදිහට touch කරගන්න ඕන. profile icon එක ළඟ touch කරගත්තට පස්සේ මේ විදිහට ඔයා යටට යනකොට ඔයාලට පේනවා settings and privacy කියලා තැනක් තියෙනවා. මේ settings and privacy කියන තැන මේ විදිහට touch කරගන්න. settings and privacy වලට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට පේන්න තියෙනවා දෙවෙනියට privacy center කියලා තැනක්. මෙන්න මේ විදිහට privacy center කියලා තැනට යන්න ඕනේ. privacy center open වුණාට පස්සේ මේ විදිහට මේ මෙතනින් යටට යන්න ඕනේ. මේ විදිහට යටට ගියාට පස්සේ ඔයාලට මෙතන පේන්න තියෙනවා manage your accounts and account center කියලා තැනක්. මෙන්න මෙතන ඔයා touch කරගන්න ඕන. මෙතන touch කරගත්තට පස්සේ මෙතන තියෙනවා යටට යනකොට account settings කියලා තැනක්. account settings කියන තැන ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙනවා password and security කියලා තැනක්. මෙන්න මෙතන ඔයා touch කරගන්න ඕන. password and security වලට ගියාට පස්සේ මේ විදිහට යටට යනකොට තියෙනවා security checks කියලා තැන. මේ security checks කියන තැන පේන තියෙනවා මුලින්ම where are you logging in කියලා. මෙන්න මෙතන ඔයා touch කරගන්න ඕන. මෙතන ඔයාට පෙන්නනවා ඇති ඔයාගේ Facebook account එකේ name එක සහ ඔයාගේ profile picture එක. ඉතින් මෙතන මුලින්ම Facebook එකේ සහ Instagram එකේ දෙකම මේ විදිහට තමයි security පෙන්නන්නේ. ඉතින් මේ විදිහට ඔයා මුලින්ම Facebook icon එක ළඟ තියෙන ඔයාගේ account එක මේ විදිහට touch කරගන්න. ඉතින් මේ විදිහට touch කරගත්තාට පස්සේ ඔයාට පේනවා ඇති ඔයාගේ phone එක. එහෙම නැත්නම් වෙන device එකක්, PC එකක් ඔයාගේ Facebook account එකට log වෙලා තියෙන devices ටික. ඉතින් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මොන වගේ devices ද, ඒ වගේම කොයි වෙලාවටද ඔයාගේ Facebook account එක මේ device වලින් log වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයා මෙතනින් බලාගෙන යනකොට ඔයාගේ phone එක ඔයා පාවිච්චි කරන device එක වෙන device එකක් මේ විදිහට log වෙලා තියෙනවා නම් කොහොමද අයින් කරගන්නේ? ඉතින් අයින් කරගන්නේ මෙහෙමයි. ඔයා මේ විදිහට මේ tab එකේ යටට යනකොට පේන්න තියෙනවා මෙන්න මේ විදිහට යටම select devices to log out කියලා. මෙන්න මේ select devices to log out කියන තැනට තමයි ඔයා යන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් ඒ device එක ආය ඔයාගේ Facebook account එක log වෙන්නේ නැති විදිහටම මෙතනින් close කරලා දාන්න. ඉතින් එතකොට ඔයාට පුළුවන් මෙතනින් ඔයාගේ Facebook account එකට වෙන devices වලින් log වෙලා තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ tick එක දීලා log out කියන තැන touch කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ device එක මෙතනින් delete කරලා දාන්න. මේ විදිහට තමයි ඔයාගේ phone එකට Facebook account එක වෙන කවුරු හරි log වෙලා තියෙනවා නම් වෙන device එකකින් log වෙලා තියෙනවා නම් ඒ විදිහට තමයි අයින් කරගන්න ඕන. ඉතින් අපි බලමු ඊළඟට ඔයාගේ Facebook account එක කොහොමද වෙන කෙනෙක් log වෙනවා නම් තව කෙනෙක් Facebook account එක බලනවා නම් ඔයාට alert එකක් එන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ tab එකෙන්